අගමතු ලොවේ නම රංගනා රට කරන්නම් පුංචි නයි. මට නම් විශ්වාස නෑ මේක වැඩ කරයි කියලා. මොකද ඒක වැඩ කරන්නේ නැත්තේ? අත් කණ්ණාඩි වලින් ඔයාගේ ඇස් එක තැනකට ෆෝකස් කරලා නිකම් බලනකොට වැඩිය හොඳට බලන්න පුළුවන්. කියවදාද අපේ තාත්තා තමයි මට ඒක කියලා දුන්නේ. මට දැනෙන්නේ මං සෙනකෙලිය ළඟම ඉන්නවා වගේ. මට එතන තියෙන ලොකු රෝදෙත් අල්ලන්න පුළුවන්. ඕ මයි ලොකු රෝදේ. ඒ කියද්දි මගේ කොණ්ඩේ හුලඟට පාවෙනවා. උඩද නවතිනවා. ඒ කොණ්ඩෙද්දි මගේ පපුව නිකම්ම ගහන්න ගන්නවා. ඔයාට ඔයාගේ තාත්තා කියලා දුන්නේ නැද්ද ජිමි ආශියව නටවන්න කොහොමද කියලා? මොකද නැත්තේ? ඒ වෙලාවම නේද හෙන්රියාට හෙල්ලෙන් ඇපල් කරන හැටි කියලා දුන්නේ. ඕ ඒක කියලා දුන්නේ ගේ බදාද නෙවෙයි ඊට කලින් බදාද. අපි ඒකලේ හෙල්ලකින්. අනේ මගේ අම්මත් ඔයාගේ තාත්තා වගේ විනෝදකාමී වුණා නම්. අපේ තාත්තා ඔයාගේ අම්මා තරම් භාගයකුත් විනෝදකාමී නෑ. එයාලා කොහොමත් විනෝද වෙන්නේ බාගෙට තමයි. ඔයා එයත් එක්ක තව කාලගත කරත් හොඳයි. ඔයාට ඕන විදිහට මේ වැඩේ කරන්න යන්න එහෙනම්. කැටි එයාගේ අම්මට කියලා නිවලුවක් දාගෙන. අපිත් යමුද යාලත් එක්ක එහෙනම් බනිලගේ සැනකෙලිය බලන්න. ඔව් ඒ අදහසත් නරකම නෑ. මාත් එන්නකෝ යන්න. ඕ ජෝනුත් එනවද? මට තියෙන සම්බන්ධතාවයක මට දැනගන්න ලැබුණා. මකරත් එයාගේ පුතත් එක්ක දවසම ගත කරන්නලු යන්නේ. එහෙම නෝ කරන්නද? එයාලා ගම් වටේ දුවලා ගමෙන් මිනිස්සු බයි කරයි. ඔයා දන්නවද? එයාලත් එනවලුද සැනකෙලියට? මොනවා? මකර සැනකෙලියට එනවද? ඔන්න මම නම් නෙවෙයි එයාලට සැනකෙලිය ගැන කිව්වේ. සමහර විට එයාලට හිතෙන්නේ තාත්තයි පුතයි එකතු වෙලා විනෝද වෙන්න. විනෝද වෙන්න? එයාලා රැගිනව කාලා දායි බොම්බයි මුටයි කනවා වගේ. දැන් තමයි මගේ රාජකාරිය කරන්න හොඳම වෙලාව. අපි යාලගෙන හිතගෙන ඉඳී වැරදි වෙන්න බැරිද? සමහර විට එයාලා යන වෙද විනෝද වෙන්න. මකර සැනකෙලියට ගියා කියලා විනෝද වෙන්නේ ආයේ මොනවා කියලා කරන්නද? එයාලා ගිහින් ඉඟුරු දාපු මකර පාම් විකුණන්න ගියා වෙන්නත් පුළුවන්. ඕ එහෙනම් හරි අපි ගිහින් නයිට් කෙනෙක්ගේ රාජකාරිය කරමුකෝ. මං ගිහින් ක්ලෝබර්ට් හොයාගන්න. මම කැටි හොයාගන්න. මට අදාගන්නවත් බෑ මාත් එක්ක සෙනකෙලියට යන්න එනවා කියලා. ඔයා කැමති නෑනේ මේ වගේ විනෝද වැඩවලට? අපි දැන් යන්නේ බම්පර් කාර් පදින්නවත් ආරතේ කෝප්පවල කැරින් ඉන්නවත් නෙවෙයි. එහෙනම් අපි යන්නේ වස්තු හොරකම් කරන්න. ඊට වඩා විනෝදයක් ඔයද? ඇත්තමයි අපේ තාත්තා මේ වස්තුව කොච්චර තිබ්බත් මදි. මට හරිම පුදුමයි අපි දෙන්න මෙහෙම විනෝද වෙන එක ගැන. ඕක කියන්න ඕනේ මමනේ. අපි අද හොඳට විනෝද වෙමු. අපි අර ලොකු රෝදයමද කට්ටිය වැඩි වෙන්න කලින්. රජිනිනි සමරු සටහනක් දෙනවද? මේක තමයි මම මෙච්චර කාලෙකට කපු රසම හැම්බර්ගර් එක. ඔයාලා හැමෝම අඳුරගන්න මේ මගේ එකම දුව කැට්රිනා. මේ තාත්තේ අපි අර වස්තු හොරකම් කරන වැඩේ පොඩ්ඩක් අතහැරලා ඔයාගේ අර ලස්සන ප්‍රසිද්ධ ආස්කරණම් ගිහිල්ලා මට පොඩ්ඩක් පුරුදු කරන්නකෝ. ඔයාට මාව පේන්නේ අර පාරායින් නටන කෙනෙක් වගේද ජෝන්? අපි මකරු. අපි කරන්න ඕනේ අනිත් අයගේ විනෝදේ කඩා කප්පල් කරන එක. ක්ලෝබර්ට් මට පොඩ්ඩක් කතා කරන්න ඕන. ක්ලෝබර්ට් කොහෙද? අරින් කැටි මං හිතන්නේ මේට මකර කරදරයක් එන්න වගේ යන්නේ. හැමෝම සතුටක් මම තමයි කැටි කුමාරිකාව. කැටි මේ මම දැන්වත් ඔය හිනාව නවත්තනවද? හැමෝත් එක්කම hina වෙලා මකට හිර වෙලා ජිමි. හේයි ජෝන් කියන්නකෝ ඔයා ඉක්මනට මෙහෙට එනවද? ඔව් ඒත් මං හිතන්නේ අපේ තාත්තා මාව ඔයිට එක්කගෙන ඉන්න විනෝද වෙන්න කියලා. එයා ඒකට ලෑස්ති වෙන්න කියලා අපි කලින්ම දැනගත්තා. ඒත් එයාට හොරකම් කරන්න දෙයක් මෙහි නෑනේ.
අපි දැනට ආවා. දැන් තාත්තයි පුතයි විදියට ගිහින් වස්තුව මංකොල්ල කමු. ඇයිනෝද අපි තව තප්පර ගානකින් ඕ අනේ මන්දා. අපිට මේක නම්මට කියන්න වෙනවා. එතකොට එයා නයිට්ලව කැඳවයි මේ සැනකලිය මකරගෙන බේර ගන්න. එතකොට අපිට අර ලොකු රෝද නගලා යන්නත් පුළුවන්. ආදරණීය වැසියනි, අපි අද මේ විනෝද වෙන්න රැස් වෙලා සිටින්නේ මේ වීර බණීගේ උත්සවය සමරන්න. ඇත්තටම කිව්වොත් අපි අද මෙහෙම විනෝද වෙන්න රැස් වෙලා සිටින්නේ මෙයාලගේ වීරකම් නිසා. ඇත්තටම මේ බණී මම වැඩියෙන්ම කැමති මගේ කොණ්ඩේ හුළඟ යනවට. ඒ වුණාට ඒගොල්ලෝ කිව්වේ නෑනේ මට මුදුනට ගිය ගමන් නවතින්න කියලා. මොකද හෙන්රි? මොකක් හරි හදිස්සියක්ද ඔයාට? සෝරි හෙන්රි. ඔයාගේ ප්‍රශ්න ගැන අපි පස්සේ බලමු. අපිට දැන් අර මකරව නවත්තන්න තියෙනවා. මං හිතුවේ අද දවස් අපිට විනෝදයෙන් ඉන්න පුළුවන් වෙයි කියලා. මොකද බැරි. මං කිව්වා අපි දෙන්නටම විනෝද වෙන්න තිබ්බනම් හොඳයි කියලා. සෙබළුනි රෙජිනල් පිළිමේ ආරක්ෂා කරගන්න. සමාවෙන්න පැටියෝ, අපි වෙන දවසක විනෝද වෙමු. බණීව ගෙනියන්න ඉඩ තියන්න එපා. මට නම් කිසිම සතුටක් නැහැ. මොකද අදහසක් තියෙනවද? අපි අර බැලුන් ටික ලියලා මකරගේ මාර්ගය අවේර කරලා දාමු. ඔක්කොම හරියයි. අපි මකරට බණීව ගෙනියන්න දෙන්නේ නැහැ. දුක් වෙන්න එපා. එහෙම දෙයක් නෙමෙයි. මට ඕනුනේ අම්මත් එක්ක අර ලොකු රෝද නගලා යන්න. එයාත් එක්ක විනෝද වෙන්න. අන්තිමට උනේ මොකද්ද? මං දැන් එකපාරක් කිව්වනේ මට ඔය ආවම ඕනෙමයි. මං හිතන්නේ මේ වැඩේ මෙතනින් ඉවරයි. ඒ පිළිම නම් ආපහු අපිට හම්බ වෙන්නේ නෑ. දැන්වත් අපි ගෙදර යමුද තාත්තේ? මොනවද කියවන්නේ? මං ඒක අරගෙනමයි යන්නේ. මොකක් හරි අදහසක් තියෙනවද තිමී ඔයාට? කැති ඉක්මනට ගිහලා අර හවු ටික සේරම ගන්න. තාත්තේ කඩපොල ලෑස්ති කරගන්න. ඔය වැඩේ දැම්ම නවත්තනවලා. එන්න මං ගෙනාව ලොකුම හාව දෙන හෙන්රි. තාත්තේ! ඔයාට ඒක කරන්න පුළුවන් ජෝන්. කොහොම හරි ගිහින් ඔයාගේ තාත්තා බේරගන්න. දැන් ඇස්වා ගන්න. අනු නවේ මේරුණේ. දැක්කද ජෝන් යාගේ තාත්තව වදින එක නෙවෙච්චා. අනේ ලොකු රෝදේ. මට හිතුණා අන්තිමට මෙහෙම දෙයක් වෙයි කියලා. ජෝන් ආකට යන්න. මට ස්තුති කරන්න ඕනේ. ඒක මගේ යුතුයකම. අනේ මට සමා වෙන්න කැට්රිනා. සමාව ගන්න ඕනේ. අපිට මේ රෝද නගලා යන්න හම්බුනේ නෑනේ. මම යනවා මාලිගාවට. ඔව් මාත් දන්නේ මං ගෙදර ගියොත් තමයි හොඳ. මං හිතුවේ මේකට අඩුම තරමේ මට ස්තුතිවත් කරලා යයි කියලා. මොනවා වෙලාද මන්ද ජෝන්ට? ජෝන්ට විතරක් නෙවෙයි, කැට්රිනාටත් මොනවා වෙලාද මන්දා. මට හිතෙන්නේ අපේ දරුවන්ට ඕන වෙලා තියෙන එයාලගේ අම්මලා තාත්තලාත් එක්ක විනෝද වෙන්න. එයාලට ඕනේ රජිනෙක්වත් නැතුව මේ රාජධානී සතුරු එක්කවත් විනෝද වෙන්න නෙවෙයි. කැති ජෝන් ඉන්න. ඔයාලගේ ළමයි සතුටින් ඉන්නව දකින්න ඕනේ නැද්ද? දැන් ඔයාගේ තටු නවන්න. ඉන්නකෝ මං කියලා දෙන්න. මේක නම් නියමයි. කාටවත්
කාටවත් මේක දැනගන්න එහෙම තියෙනව නෙවෙයි. එහෙම වුණොත් මං ඔයාලා පුච්චන්නේ හරියට පාම් පුච්චනවා වගේ. පුච්චන්ට පාම් පුච්චනවා වගේ? හරි මම මාත් එක්ක එකගයි. ජිමි ඔයාට තව වෙලාව තියෙනවා වගේ තාත්තත් එක්ක විනෝදෙන් කාලය ගත කරන්න. තව මොන හරි දෙයක් දැනගන්න තියෙනවද මගෙන් ඔයාට? ඇත්තටම මම නම් හිතන්නේ අපි දැන් ගෙදර ගියොත් හොඳයි. ගෙදර ගිහින් පීස් එකක් හරි ඕඩර් කරගෙන කන්න පුළුවන්. හොඳයි එහෙමනම් අපි ගෙදර ගිහලා ඕඩර් කරගෙන පීස් එකක් කමුකෝ. ඔව් ඒක නම් හොඳයි. ඕ මන් දැනගත්තා මේ චාරිකාව යන අදහස හරියන්නේ නැහැ කියලා. ඔයා හරි. සෙබළුනි පහර දීමට සූදානම් වෙන්න. ඔන්න ඉතින් ආයමත් පාර පටන් ගත්ත මෙයාගේ මෝඩ පිස්සු වැඩ. හෙන්රි පහර දෙන්න ලෑස්ති වෙනවා. විශ්වාස කරන්න මාව. මගේ මේ මෝඩ පිස්සු වැඩේ අපිට දිනන්න උදව් කරයි. අපිට දිනන්න උදව් කරන්න. මොකද උනේ? කැතරිනා මං ඉවරයි. එහෙමයි තාත්තේ. එයාට පෙන්නන්න වගේ වැඩ. ඔයාගේ තාත්තට මොකද වෙලා තියෙන්නේ? මොකද්ද 아무තු ගල? ඒක ගලක් නෙවෙයි. ඒ තමයි ඒක වාසනාව. ඒක එයාව ආරක්ෂා කරනවා. දවසක් මගේ තාත්තට බිම තිබිලා මකර දතක් හම්බුණා. මායාකාරී කියලා තියෙනවා ඒක ගොඩක් දුර්ලභ වාසනාවන්ත දතක් කියලා. එයා ඒක මගේ තාත්තගෙන් ගන්න ගොඩාක් ඉඩර කරලා තියෙනවා. හැබැයි ඒක පාටම එච්චරයි. ඒ වල්ලුවට දිවේ තාත්තගේ වාසනාවටද නැත්නම් නයිට්ලා පස්සෙන් පන්නන හින්දාද? මට පේන්නේ ආ වෙන්දන වැඩි එයා ගැන ගොඩක් විශ්වාසයෙන් ඉන්නේ. මෙන්න බාණ්ඩේ. ඔයාගෙන මං බලාගන්නම්. මං ආපහු එනවා. පරිස්සම් වෙලා ඉන්නවා. පරිස්සම් වෙලා තමයි ඉන්නේ. මේ ඉන්නේ ඇවිත් අල්ල ගන්නවකෝ. නියමයි හෙන්රි. ඒකගේ ආත්ම විශ්වාසය වැඩි කරලා. පොඩි ප්‍රශ්නකුත් තියෙනවා. එයා ඒක නැතුව දැන් කිසිම දෙයක් කරන්නේ නැහැ. අන්තිමට දත නිසා කොහොමරි තාත්තා නිකම්ම ඉස්සරහට ගිහින් වගේ. ඔව් ඒක ඇත්ත. මම නම් කවදාවත් ඉඩ තියන්නේ මෙයා වගේ මෝඩ නයිට් කෙනෙක්ට මගේ තත්ත්වයට එන්න. මම මේකට මොකක් හරි කරන්න ඕනේ. මේ බඩු හැමතැනම දාලා තියෙන්නේ. පාරක්වත් පෙන්නේ හරි. දෙයනේ කෝ ඒක? මොකද වෙලා තියෙන්නේ? හොරකම් කරලා. කෑගන්න තු කියනවද මොකක්ද උනේ කියලා? මගේ වාසනාවන්ත දත හොරකම් කරලා. ඒක නෑ. හොරකම් කරලා. අයියෝ. තුප් වෙන්න එපා. ෂුවර් එකටම ආයි කොහෙන් වට්ටගෙන ඇති. අපි ගොයාගමු. තාත්තේ ඒක එච්චර වටින එකක් නෙවෙයිනේ. ඕක ගැන එච්චර හිතන්න එපා. ඔයාගේ කතාව ඇත්ත තමයි පුතා. වාසනාව අවාසනාව ගැන හිත හිත දුක් වෙන එක මම ඕඩ වැඩ. හරි. අපි දැම්ම ගිහින් ඔයාගේ වාසනාවන්ත දත හොයාගමු. ඒක තමයි අද අපේ පළවෙනි රාජකාරී වෙන්නේ. එක්කෝ අපි එක දෙවුණු රාජකාරී කරගමුද? මං කිව්වනේ තාප්පා වෙනවා කියලා.
හෙන්රි මට අමතක නෑ ඔයාව බලමු. මොකද වෙලා තියෙන තාත්තේ? ඒක නිකම් තතක් විතරයි. ඔයාගේ ඔය ඔළුවේ තියෙන විකාර අයින් කරගන්න. මොකද ඔයා අදාර දතත් එක දාන ඩාන්ස් එක දාන්න නැද්ද? ඒක නැති කරගත්තවද්ද? බලන්නකො හෙන්රි නයිට් තුමා එයාගේ වාසනාවන්ත දත නැතුව වෙවුලන හැටි. ඔයා මොනවද මේ කියන විකාර? මිනිස්සෙගේ නිර්භීතකම් මනින්නේ කොහොමද එයා ගාව තියෙන දත් ගානේ? ඔයාට තියෙන ලස්සන දත් ටික. මොකද ඔයා පස්ස ගහන්නේ? ලස්සනයි කොහොමද කෑ ගහනවා? ඔයා වෙනද වගේ නිර්භීතකම් පාන්නේ නෑනේ. ඔයාගේ මුකුත් නැති වෙලාවක්ද? නැති වෙලා. මට මුකුත් නැති වෙලා නෑ. තාම මං වැඩේට එන්ටරුනේ නෑ. ඔන්න බල ගන්නවා. තව එකක් දෙන්න. අපේ ආච්චිට ඕට වැඩි හොඳ ඉලක්ක ගන්න පුළුවන්. දැන් වන්දිගේ වඩ ලෑස්ති එයාව අතාරිනවා මකරෝ. ඒක මහා ලැජ්ජාවක්. එහෙනම් ජිමි කොල්ලෝ ඔන්න අපි ගියා. නෑ මම මේ කියන්න උත්සාහ කළේ අපි ආපහු හොඳට ලෑස්ති වෙලා යමු මේ සටනට. මොකද්ද කිව්වේ? ඔයාට බෑ හෙන්රි මකර ළඟ දාලා යන්න. ඇත්තටම මට පුළුවන්. ටටා. තමයි මට යට දෙන්න පුළුවන්. හොඳ කම්බුල් පාරක් නේ. මං දන්නවා. ඊට කලින් අපිට ගිහින් අපි තාත්තව බේරගන්න වෙනවා. මකරගේ මූඩ් එක නම් එච්චර හොඳ නෑ වගේ නේද? ඕ තාත්තා වැරදි වෙලාවක වගේ මකරත් එක්ක සටන් කරලා තියෙන්නේ. මොනවද ඔය කරන්නේ? තව පොඩ්ඩෙන් වල ඇතුළටම වැටෙනවා. මේක විනෝදයක් තියෙන්නේ මං ඔය ඇතුළට දැම්මොත් විතරයි. ඒක නිසා පොඩ්ඩක් කොහොම ඉවසලා ඉන්නවා. අනේ පාඩුවේ ඉන්න තිබ්බේ. ඉල්ලම් කන්න නැතුව. අනේ දත නැතුව මට කිසිම වාසනාවක් නැහැනේ. හෙන්රි මෙන්න මේකේ ලනු ටික කපා ගන්න. අනේ පොඩ කොහොම ඉන්න? අනේ මගේ ග්ලව්ස් එක ලිස්සුවා. අපිට ආව හිටපු තත්ත්වෙටම ගේන්න වෙනවා. ඔයා කොහොමද ඒක කරන්න හිතාගෙන ඉන්නේ? මොනවටද ඔය ලෑස්ති වෙන්න හදන්නේ? හරි මං දන්නවා මකර එච්චර කේන්තියෙන් ඉන්න කියලා. බලන්නකෝ යාගේ තතක් හෙලවෙනවා. මං නම් හිතන්නේ ඒක තමයි යාගේ කේන්තියට හේතුව. දතක් කෙලවෙනවා කිව්වා? ඔයා නියම අදහසක් දුන්නේ. මං කොහොමද නියමයි තමයි. කවුද ගල් වලින් ගහන්නේ? මේ මම සහායක නයිට් ජිමි. මං ආව මගේ තාත්තව අපහු අරන් යන්න. ඔයාට එනම් ගෙනියන්න වෙන්නේ තාත්තගේ අඟුරු ගොඩ තමයි. මගේ දත්ත මොකක්ද ඒ මොකක්ද කලේ? කලේ කියලා දැනගන්න දොස්තර කෙනෙක් හම්බුනොත් හොඳයි. සමා වෙන්න. මේ කරන්නේ ඔයගේ මොහොතට. දත්ත හොඳ වුණානේ. ඔයා එනම් මගේ දත්ත හොරකම් කරන්න හැදුවේ. ඒක ඔයාලා හිතන තරම් ලේසි වෙන්නේ නැහැ. ජිමි බලාගෙන. යා. ඕ ඒක නම් මට හිතුණා. තාත්තේ අල්ලගන්න. මගේ වාසනාවන්ත දත හම්බ වුණා. අපි ඒනම් ටිකක් විනෝද වෙමු. ඔයාව දැක්කම මට ගොඩාක් බය හිතෙනවා. මොකද දැන් මට ඔයා පහර දෙන්න නේ යන්නේ. එහෙමද? අපි ඒනම් බලමුකෝ ඔයා කොහොමද බය වෙන්නේ කියලා.
ඔය ආයෙමත් ඒකට අවු වුණා. මගේ වල්ලිගේ. ස්තුතියි ඔයාලට මගේ දත් එක්කම වාසනාවත් ආවා. තාත්තේ ඔයා දන්නවද ඒක නපුරු මකරගේ නිකම්ම නිකන් දතක් විතරයි. ඔයාලා මාත් එක්ක විහිළු කරනවද? ඕ ඔයාලට මම පේන්නේ විහිළුකාරයෙක් වගේද? මං ඔයාට එහෙම කිව්වේ නෑනේ. මං ඔයාට ඉතින් නිකන් කිව්වේ. ඔයාගේ සාර්ථකත්වයේ තියෙන ඔයා ළඟමයි. ඔයාට දෙයක් කියන්නද? ඔය දතට කරන්න පුළුවන් කිසිම දෙයක් නෑ. මට එක කලින්ම හිතුණා. ඇත්තට මේ මෝඩ මකරගේ ජරා දත නම් ගොඩක් ගඳයි. මට මොකටද මේ ජරා දතක්? පොඩ්ඩක් ඉන්න. මේක හොඳයි මේ මැන්ඩලින් එකේ පික් එකට ගන්න. මට වාසනාව ලබා දෙන්න. එනවා සටනට.